guys. ඔන්න මම මගේ channel එකේ පළවෙනි වතාවට vlog එකක් කරනවා voice cover එකක් එක්ක. ඉතින් judge කරන්න එපා. හෙට අපි යනවා ලංකාවට. අපි මේ ලංකාවට යන්නේ අවුරුදු 3කට විතර පස්සේ. ඉතින් මොකද වෙන්නේ කියලා බලන්න vlog එක දිගටම බලන්න. Good morning guys. ඔන්න ඉතින් උදේම නැගිට්ටා. දැන් වෙලාව 5:50යි. 7ට එනවා වාහනේ එයාපෝට් යන්න. ඉතින් දැන් මූණ හොදගෙන last time එකක් ගාලා. දැන් අපි මගේ ස්කින් කේර් කරගමු. වාහනේ ඉන්න තව පොඩි වෙලාවයි තියෙන්නේ. බඩු බෑග් ඔක්කොම පල්ලෙහා තාත්තගේ ගිහින් තිබ්බා. ඉතින් ඒ ටික වාහනේ ආපුවම වාහනේට දාගන්නවා. දැන් වාහනේ ළඟ එන ගමන් කියලා තමයි කිව්වේ. මේ තියෙන්නේ අපේ ඔක්කොම බෑග් අපි අරගෙන යන. ඉතින් හොඳටම වැස්ස කලින් නම් දැන් වැස්ස ආයලා තියෙන්නේ. මේ පැත්තේ රවුවයි. තව විනාඩි 45කින් විතර අපි එයාපෝට් එකට ලං වෙනවා. ඉතින් ඔන්න අපි දැන් තමයි එයාපෝට් එකට ආවේ. දැන් අපි බෑග් බාන්න තමයි යන්නේ. දැන් මැක් එකට ආවා. මොකද අපිට පොඩි වැඩගින්නක් ආපු හින්දා අපිට තව විනාඩි 40කින් තමයි චෙක් ඉන් එක තියෙන්නේ. අන්තිමේදී අපි යන ෆ්ලයිට් එකට නැග්ගා. හැමදේටම වඩා මට සතුටුම දේ තමයි මට වින්ඩෝ සීට් එකක් ලැබුණ එක. අම්මලට අනිත් සීට්ස් දීලා මම ඉක්මනටම වින්ඩෝ එක ළඟ වාඩි වුණා. ඩුබයි යනකම් ලස්සන view එක බලාගන්න පුළුවන් හින්දා මට නම් මාරම හැපි එකේ තමයි මම හිටියේ. ඉතින් guys මේ වෙලාවේ තමයි අපිට ෆ්ලයිට් එකේ මීල් එක හම්බුනේ. ඇත්තටම මම මේ වෙලාවේ හිටියේ පුදුම වැඩකින්නකින් ෆ්ලයිට් එකේ කෑම කොහොමද තියෙයිද කියලා පොඩි ප්‍රශ්නකුත් තිබ්බා. ඒත් කෑම එක දැක්කම නම් මාරම ලස්සනයි රහත් ඒ වගේම හරිම ෂෝක්. බඩගින්නටත් එක්ක මම නම් තප්පර ගානෙන් කෑම ඉවර කරා. එයා ප්ලේන් එකේ ෆුඩ් මෙච්චර රස වෙයි කියලා මම නම් හිතුවේ නෑ.
තව විනාඩි 38යි. ඔන්න දැන් ෆයිනලි අපි ඩුබයි ලෑන්ඩ් කරා. දැන් තමයි ෆ්ලයිට් එකෙන් එළියට ආවේ. අපි සෑහෙන වෙලා හිටියා ෆ්ලයිට් එක ඇතුළට වෙලා. මොකද අම්මටයි මටයි තාත්තටයි හම්බෙලා තිබ්බේ ෆ්ලයිට් එකේ අන්තිමටම තිබ්බ සීට්ස් තමයි හම්බෙලා තිබ්බේ. හැබැයි මගේ කසින්ට හෙලෝ එයාට හම්බෙලා තිබුණා මැද හරිය. මොකද එයා ප්‍රීමියම් එකනේ. දැන් අපි ඉන්නේ ඩියුටි ෆ්‍රී එකේ ඩුබයි වල. අම්මයි තාත්තයි බඩු වගේක් බලන ගමන් ඉන්නේ. අපිට ආපහු ලංකාවට යන ඊළඟ ෆ්ලයිට් එක තියෙන්නේ කීයටද? පාන්දර 2:00ට. ඉතින් අපිට තව පොඩි වෙලාවක් තියෙනවා. ඒක නිසා අපි මෙතන බඩු ටිකක් බලලා යනවා චෙක් ඉන් වෙන්න. මෝදුවන ලෝචනා ස්වප්න මත මානැරීරෝ මෝරනා. අපි දැන් ඩුබයි එයාපෝට් එකෙන් චෙක් ඉන් කරා. දැන් මෙහෙර වෙලාව 1:47යි. අපිට ෆ්ලයිට් එක මෙහෙන් තියෙන්නේ 2:00ට. ඉතින් තව පොඩි වෙලාවක් තියෙනවා. මෙතනටලා දැන් ඉඳගෙන ඉන්නවා. සේයාවුනා හේරුරටා සිත් මහසේ ආශාමවා දෙවුලියේ මන බන්ධනා පෙම් කවයි රස කැන්දනා. ඔන්න දැන් ෆයිනලි අපි මේ ෆ්ලයිට් එකටත් නැග්ගා. අපිට දැන් හොඳ වැඩක් වුණා. අපි මෙහි වෙලාවෙන් 2:00ට යන තිබ්බ ෆ්ලයිට් එක දැන් මෙහිට වෙලාව 3:10යි. දැන් ඇනවුන්ස් කරා අපේ ෆ්ලයිට් එක පැය 2ක් ඩිලේ වෙනවා කියලා. ඉසිහෝකමාන රන්දනා සඳතියේ ඉඟිවත්සනා දෙව්ලොවින් ඇය ඉල්ලලා කෛලාශගිරී වන්දනා. ලෑහෙන්නම්මා ඉඳ හිටේ සඳේ ඇඳිලා. ගයිස් ජනලෙන් එළිය බලද්දි පෙනුණු view එක නම් ඇත්තටම අදාහ ගන්නත් බැරි තරම් ලස්සනයි. ඩුබයි වල ඒ නිර්මාණය කරලා තියෙන දූපත් උඩින් නම් බලද්දි මාරම ලස්සනට පෙනුණා. ඉතින් ඒ වෙලාවේ මට හිතුණා මේ view එක කොහොම හරි ඔයාලට පෙන්වන්න ඕනේ කියලා. රැකනන් බලලා අවේශාවක පෑයුතරුවි පැපැලුම් හින්දා තනියතාසේ හිතින් හිතපු මල්වියේ අරුමේ නුඹ නිසාවෙන් හිතේ පිරුණු ආලයෙන් මැදුනේ. කොච්චර රටවල් වලට ගියත් අහස උඩ ඉඳන් තමන්ගේ මව්බිම දකිද්දි දැනෙන සතුට නම් වචන වලින් කියන්න තේරෙන්නේ නැහැ. අර ඈතින් ලංකාව පෙනෙද්දි මට දැනෙන මාරම ආදරයක්, මාරම සතුටක්. ඔන්න එහෙනම් අපේ ගමනේ අන්තිම මොහොත ෆ්ලයිට් එක ලංකාවට ලෑන්ඩ් වෙන මේ ලස්සන view එකත් එක්කම සේෆ් එකේ ගෙදර ආවා. ගෙදර යන ගමන් මම මේ vlog එක මෙතනින් ඉවර කරනවා. හැබැයි guys ඊළඟ vlog එකෙන් මම ගෙන්න යන්නේ ඔයාලා හැමෝම මාරම ආසාවෙන් බලන් හිටපු ගොඩක් ස්පෙෂල් දෙයක්. ඒ මොකක්ද කියලා දැනගන්න ඊළඟ vlog එක එනකන් දිගටම එකතු වෙලා ඉන්න. subscribe කරන්නත් අමතක කරන්න එපා. bye.